වැඩි පටන් ගමුනේ. බලන්න මේ ගාන පළවෙනි එක දීලා තියෙනවා x අසමානයි ඍණ 1 සහ ධන 1. fx දීලා තියෙනවා. සුපුරුදු ගණන් දැන් මේක x ඍණ 3 වර්ගය යටන x වර්ගයේ ඍණ 1 කියලා. මේ ගාන හදන්නේ කොහොමද? ඉස්සෙල්ලම ගන්න ඕනේ මොකද්ද? f dash x. මේක අනිවාර්යෙන් කරන්න ඕන එකක් වේගවත් හරයේ වර්ගය. හරය වතාවක් ඊළඟට මොකද? ලවයේ අවකලනය. දෙවතාවක් x ඍණ 3 පළවෙනි බලය ඇතුලේ අවකලන 1යි. ඍණ ලවයේ වතාවක් හරය අවකලනය. මොකක්ද දෙන්නේ ළමයි? 2යි x. අවබෝධද? දැන් ඔයාලට පේන x ඍණ 3 කියන එක හැම එකම තියෙනවා. එකක් කපලා දා ගන්න පුළුවන් ඕනනම් නෑ එළියට ගන්න පුළුවන්. දෙවතාවක් x ඍණ 3 කියලා ගන්නවා මම. මෙතන එන x වර්ගය ඍණ 1. මෙතනින් එනවා ඍණ x ඍණ 3 කියලා. වතාවක් x. යට එනවා x වර්ගය ඍණ 1 වර්ගය කියලා. දෙවතාවක් x ඍණ 3 පළවෙනි බලය x වර්ගය ඍණ 1 ඍණ x වර්ගය ධන 3x කියලා එනවා. x වර්ගයේ ඍණ 1 වර්ගය. මෙතනින් එනවා දෙවතාවක් x ඍණ 3 3x ඍණ 1. යට එනවා මොකද පුතේ? x වර්ගයේ ඍණ 1 වර්ගය කියලා. එහෙනම් බව පෙන්වන්න තියෙන එක මුලින්ම එනවා. 10යි 10යි 5යි. අවබෝධද වැඩේ? හරි. ඊළඟ ගන්නවා හැරුම් ලක්ෂ සඳහා. පොයින්ට් ෆෝමින් කරන්න හරියටම හැරුම් නැත්නම් අවදි ලක්ෂ සඳහා. සඳහා. ඔයාලා දන්න f dash x කියන එක බිඳුවයි. තියරිය හරියටම කරන්න පිළිවෙලට බිඳුව කරපුවාම ඔයාලා දන්න x ඍණ 3 සමාන බිඳුව මේ කියන x සමාන 3 කියලා එකක්. 3x ඍණ 1 කියන එක සමානයි බිඳුව කරපුවාම x සමාන 1ට 3 කියලා එනවා. ඊළඟ අපි බලන්න මේකේ රේඛාවකට දා ගන්නවා. රේඛාවකට දාගන්නේ මොනවද? 1ට 3 එනවා. 3 එනවා. ඒ සංඛ්‍යා දෙක හරි. ඔයාලා දන්නවා අසමානයි ධන 1 සහ ඍණ 1. ඒකත් දාන්න ඕනේ. ධන 1 එන්නේ කොහෙන්ද? මෙහෙන් එන්නේ නේ. අසමානින්ද සුදු බිඳුව. ඍණ 1. අපි දාන්න ඕනේ දැන් මොකද්ද? ඍණ 1කට වඩා කුඩා සංඛ්‍යාවක්. ඍණ 1කට වඩා කුඩා සංඛ්‍යාවක් දානවා අපි මේ මෙතනින් දාද්දි මේක කොහොමද ධනයි? ඍණ 10 වගේ දැම්මොත් මෙතනත් ඍණයි ඍණයි. එන ඍණයි ඍණයි ධන වෙනවා. ඔය දන්න මේක ඍණ 1 එන්නේ යටින්නේ. මේ වගේ තැන්වලදී මොකද වෙන්නේ? බවුන්ස් වෙන එක වෙන්න තමයි. 3 1කට වඩා වැඩි එකක්. භාගය වගේ දැම්මොත් එහෙනම් මේක ධන එකක් මේක ඍණ. ධන ඍණ ගුණ වුණාම ඍණ වෙනවා. දැක්කද මාරු වෙනවා. ඒකජ නිසා මාරු වෙනවා. වර්ගයක් වුණොත් එතනදී බවුන්ස් වෙනවා. දැන් මෙතන තියෙන්නේ ඇත්තටම මෙයානේ. ඒ කියන්නේ මෙයාට සමානයිනේ. කියන තේරුණාද? එතකොට මේ වගේ තැන්වලදී මොකද වෙන්නේ? වර්ගයක් නිසා බවුන්ස් වෙලා යනවනේ. මම මේක වෙන හැටි පැහැදිලි කරලා දිනවා කලින් තියරි ලස්සනට. ඒතකොට වැඩි වෙලාවක් වෙන් කරන්න ඕනේ නැහැ. දාගන්න ගියයි. නැත්නම් අංක 2 වගේ දාලා බලන්න. 2 දාපුවම මෙතන ඍණයි මෙතන ධනයි. ධනයි ඍණ ගුණ වුණා ඍණ වෙනවා. 3ට වඩා වැඩි එකක් ධන සංඛ්‍යාවක් ධනයි යනවා. දැක්කද? ඒකජ තැන්වලදී මාරුලා යනවා. අපි ඊළඟ මාතෘකාව ගන්නවා. මොකද්ද? fx ලකුණ. ගහන ටේබල් එක. x පරාසය. x කුඩා ඍණ 1. ඍණ 1කට වඩා වැඩි x කුඩා 1යට 3.
එකයට 3ට වඩා x වැඩි කුඩා 1 එකට වඩා වැඩි කුඩා 3 3ට වඩා x වැඩි කතන්දරය ඉවරයි ටේබල් එක ගහ ගන්න හරියටම වදන ඍණ එකේ සහ ධන එකේදී මේක අර්ථ දැක්කෙන්නේ නැති නිසා ඒ තැන්වල සුදු බින්දු දානවා. ඒක අත්‍යවශ්‍ය නොවන කාරණයක් නමුත් පිළිවෙලට අර නිකන් ethical දෙයක් වගේ අපි ගණන් හදද්දිත් පොඩි තියානවා ටිකක් පිළිවෙලක් නේ. f' x ලකුණ ගන්නවා දැන්. fx ට මොකද වෙන්නේ කියලාත් ලියනවා. මොකද වෙන්නේ මෙතනදී? ධන ඍණ ධන මොකද වෙන්නේ හැඩේ ධන නම් මොකද වෙන්නේ වැඩි වෙනවා අඩු වෙනවා වැඩි වෙනවා ඕකේ ඊට පස්සේ ඔයා දන්නවා ධන නම් අනුක්‍රමය මෙහෙම යන්නේ අර්ථ දැක්කේ නැතෙන් දෙක මේ දික විතරයි මෙතන ඕන යටින් ලියන x සමාන 3න් 1 කියන එක. මෙතන ලියන x සමාන කීයද 3 කියන එක. x සමාන 3න් 1 දී මෙතන අගය කීයද? fx ඒ කියන්නේ y ගේ අගය හොයා ගන්න ඕන අපි. x සමාන 3 දාලා බලමු. 3 දැම්මොත් නම් මෙතන බිඳුවයි නේ. බිඳුවයි. y ගේ අගය බිඳුවයි. 3න් 1 දැම්මොත් කීයද? 3න් 1 ඍණ 3 කියන්නේ කීයද ළමයි? 3න් 1 ඍණ 3 කියන්නේ ඍණ 9යි නේ. මෙතන 3න් 1 ගත්තොත් 1ට 9 ඍණ 1 කියලා එනවා. ඍණ 9 කියන්නේ ඍණ 8 බෙදීම 3 වර්ගය 9යි ඍණ 8 බෙදීම 9. ඔහොම එනවා. කී දෙන්නේ? ධන 64 බෙදීම ඍණ 8. කී දෙන්නේ උත්තරේ ඍණ 8යි. තේරුණාද? හරි. දැන් ඒක හදලා ගන්න ඕන එකක්. සාමාන්‍යයෙන් කිසි ප්‍රශ්නයක් නැහැ ඍණ 8 කියලා දා ගන්නවා. හොඳද? ඊට පස්සේ මේකෙදි මොකද වෙන්නේ කියලා ලියන්න ඕනේ අපි. මේව හදලා ගත්තද? හොඳයි. මේ පොයින්ට් එකේදී මොකද වෙන්නේ කියලා ලියන්න ඕනේ. 1ට 3 මොකද ලියන්නේ? ඍණ 8 දී මොකක්ද තියෙන්නේ? fx ට මොකක්ද තියෙන්නේ? උපරිමයක් පවතී. ඊට පස්සේ ඊළඟ පොයින්ට් එක 3,0දී fx ට අවමයක් පවතී. කියන එක අවබෝධද? අවමයක් තියෙනවා. ඒ ටික හරි. ඊට පස්සේ ස්පර්ශෝන්මුඛ ගන්න කියනවා. sorry අපි ඕන පිළිවෙල හදාන යන් අන්තක්ඛණ්ඩ. අන්තක්ඛණ්ඩ කියන්නේ අපි පිළිවෙල මෙයන් ඊට පස්සේ අහලා තියෙන පිළිවෙලට උත්තර දෙමු. x සමාන බිඳුවේදී y කීයද ළමයි? x සමාන බිඳුවේදී 9යි බෙදීම ඍණ 1 එන්නේ නේ. ඍණ 9යි. y සමාන බිඳුවේදී x කීයද? y සමාන බිඳුව වෙන්නේ x සමාන 3ේදී. ඒ කියන්නේ මෙයා බිඳුව නම් කෙලින්ම x සමාන 3 වෙන්න ඕනේ. අවබෝධද? දැන් අපි ස්පර්ශෝන්මුඛ වලට යමු. මෙයා අහලා තියෙනවා. ස්පර්ශෝන්මුඛ සඳහා ස්පර්ශෝන්මුඛ සඳහා මොකද ගන්නේ? වර්ග කීයක් තියෙනවද? තිරස් එකයි සිරස් එකයි. තිරස් එක ගන්නවා. තේරුණානේ? දැන් බලන්න හරය සහ ලවය මාත්‍රයන් සමානයිනේ. හරය සහ ලවය මාත්‍රයන් සමානයි. සීමාව මොකද කරන්නේ? අපි එකපාරම දානවා. ලිමිට් x යවන ධන හෝ ඍණ අනන්තයට උඩින් ගන්නවා x වර්ගයක් එළියට 1 ඍණ 3 බෙදීම x ගේ වර්ගය. යටිනොත් x වර්ගය ගත්තාම එළියට 1 ඍණ 1යට x වර්ගය කියලා එනවා. මේකට මේක කැපෙනවා. සීමාව ආදේශ කරපුව මොකද වෙන්නේ? අපි මේ උත්තරේ එකපාර දන්න හින්දායි මේ කරන්නේ. එක ඍණ බිඳුව බෙදීම 1 ඍණ බිඳුව. එකයි. එහෙනම් තිරස් ස්පර්ශෝන්මුඛේ තියෙන්නේ ඒකෙන්. අවබෝධද? ඕකේ. අනිත් එක ගන්නවා සිරස්. ඒකට හරය බිඳුව වෙන්න ඕනේ. x වර්ගය ඍණ 1 සමාන බිඳුවයි. x වර්ගය සමානයි x සමාන
ධන හෝ ඍණ එක එනවා. ඔයාලා දන්න මොකද කරන්න ඕනේ කියලා. ඍණ එක ධන එක. සීමාව අර්ථ දක්වන හතරක්. ඍණ පැත්තේ එනවා ධන පැත්තේ එනවා. ඍණ පැත්තේ එනවා ධන පැත්තේ එනවා. ශ්‍රිතේ ගන්නවා. ලකුණ විතරයි වැදගත්. x වර්ගයේ ඍණ එක කියන එක x ඍණ එක x ධන එක කියලා ලියමු. මෙතනදී වැදගත් මොකද මේ පොයින්ට් දෙකම එනවනේ මෙතන. ස්පර්ශ උන්මුඛ කියන එක පේන්න තියෙන්න ඕනේ. මොකෙන්ද එන්නේ කියන එක. හොඳයි. දැන් මේකෙදි මම මෙහිම කැඩුවේ x වර්ග ඍණ එක කියන එක ඇයි මෙයාගේ බලපෑම එන්නේ මෙයාට. ඕකේ? මතක මොකද ලකුණු කරන්න නැතුව ඉන්න තිතක් දාන්න. මෙයාගේ බලපෑම එන්නේ මෙතනට. මෙයාගේ බලපෑම එන්නේ මෙතනට. x වර්ග ඍණ එක තිබ්බොත් එතන අඳුර ගන්න බෑ උඩුත්තරේ. තේරෙනවද කියන්නේ? එහෙනම් කඩලා දාගත්තා. ඍණ එකට ඍණ පැත්තෙන් යනවා කියන පුතේ ඍණ 1.0 ගාණක් එනවා. එහෙනම් මෙතනත් ඍණයි මෙතනත් ඍණයි. මෙතන කොහොමද ධනයි? මෙතනගේ ධන අනන්තයට යනවා. ඍණ එකට ධන පැත්තෙන් આવුත් ඍණ 0.9 ගාණක් එන්නේ. මෙතන උත්තරේ ධන වෙනවා. මෙතන උත්තරේ ඍණ වෙනවා. මෙතන ධන චූටි සංඛ්‍යාවක් ඉතුරු වෙනනේ. එතකොට මේක ඍණ සංඛ්‍යාවක්. මේක කොහොමද ධන සංඛ්‍යාවක්. ඒ නිසා මේක ඍණ අනන්තයට යනවා. අවබෝධද? ඊට පස්සේ එකට ධන පැත්තෙන් આવොත් 1.00 ගාණ නිසා මෙයක් ධන මෙයක් ධන මෙයා කොහොමද ධන. ධන අනන්තයට යනවා. අගයන්ගෙන් හිතන්න 1.00 ගානක් වුණොත් එහෙම මෙතන ඉතුරු වෙන්නේ ධන චූටි සංඛ්‍යාවක්. මෙතන ධන සංඛ්‍යාවක්. මෙතන ධන සංඛ්‍යාවක්. මේ දෙක මෙයාගෙන් බෙදුවම මෙයාගෙන් බෙදුවම එන්නේ ධන සංඛ්‍යාවක්. ධන සංඛ්‍යාව ධන චූටි සංඛ්‍යාවෙන් බෙදුවම ධන අනන්තයක් වෙනවා. එච්චරයි. ඊට පස්සේ ධන පැත්තෙන්ම આવුත් මෙතන ඍණ පැත්තෙන් ඕනේ. ඍණ පැත්තෙන් ගියොත් 0.9 ගාන. ඒතර මේ ඍණාගයක් යනවා. එතන පොඩ්ඩක් වැටුණා. එතකොට මෙතන ඍණ පැත්තෙන් ගිය නිසා ධන පැත්තෙන් ආවන 1.00 ගන්න නිසා ධන අනන්තය වෙනවා. ඕකේ. ගැටලුවක් නැහැ. ඔය ටික කරගන්න පුළුවන් කියන්නේ විශිෂ්ටයි. අපෙන් අහනොමයි පුතේ දැන් බලන්න හොඳට ප්‍රස්තාර අඳින්න කියලා දිනනවා තාම. ඔන්න උතන පටල ගන්න එපා. ඊළඟ මොකද කියලා දින්නේ? මොකද කියලා දින්නේ? තිරස් ස්පර්ශ උන්මුඛය y සමාන fx වක්‍රය ඡේදන ලක්ෂයේ කණ්ඩාංක හොයන්න. තිරස් ස්පර්ශ උන්මුඛ කියන්නේ කීයද? y සමාන 1. තේරුණානේ? එහෙනම් y සමාන 1න් තමයි ඒක එන්නේ. ඒක සමාන වෙනවා fx ට. 1 සමානයි කවුද? x ඍණ 3 වර්ගය බෙදීම. මේක කියනවා හරස් ගුණ කරා 9යි. කැපෙනවා x සමාන 10 බෙදීම 6 5 බෙදීම 3යි. තේරුණානේ? අන්න x සමාන 5 බෙදීම 3ේදී මේක ඡේදනය වෙනවා කියලා කියනවා. ගත්ත හැටි තේරුණාද? ගැටලුවක් තියෙනවද තමයි පුතාලට? කියලා තියෙන දේ තේරුණාද? ප්‍රශ්න තියෙනවද පුතාලට? මොනවද තියෙනවද? අහන්න. දැන් තිරස් ස්පර්ශෝන්මුඛයේ ඡේදන ලක්ෂණය අහලා තියෙන්නේ මේ. y සමාන fx කියන එක කැපෙන තැන අහලා දෙන්නේ. ඒක හිතුවේ නැද්ද? හිතුවේ නැද්ද? අනිත් ඇත්ත කියන්නේ. බැලුවේ නෑනේ. හොඳට මතක තියාගන්න විභාග ගානකදී ඕඩ් එකටම බලන්න ඕනේ. තේරුණානේ? ඕඩ් එකට යන්න ඕඩ් එකට ගියේ නැත්නම් ලකුණු නැහැ. ඔයා දක්ෂෙක් වෙන්න පුළුවන්. හැබැයි දක්ෂෙක් වුණත් පිළිවෙලට යන්න ඕනේ. ඔන්න ඔහොමයි වෙන්නේ. ඒක එනවා රිසල්ට් එක A එනවා. ඒක A+ නෙවෙයි. කෙනෙක් අවුවද? අන්න උතන ગેප් එකක් තියෙනවා. දක්ෂ ළමයා සහ අතිදක්ෂ වීම කියන්නේ ඔය චූටි කාරණා. හොඳයි ඊට පස්සේ මෙයා කියන ස්පර්ශෝන්මුඛ සහ හැරුම් ලක්ෂ්‍ය දක්වමින් y සමාන fx ප්‍රස්ථාරයේ දල සටහන දෙන්න කියලා. xy බිඳුව ඍණේ ගෙනා ධනය ගෙනා මේ ස්පර්ශෝන්මුඛ එන්නේ කොහෙන්ද? අන්න තිරස් ස්පර්ශෝන්මුඛ එනවා 1කින් y සමාන 1කින්. ඊට පස්සේ බිඳුවේදී x සමාන 3ේදී බිඳුවයි.
එතන තියෙන්නේ මොකද්ද ළමයි? අවමයක්. ඊට පස්සේ x සමාන තුනෙන් එකේදී y සමාන ඍණ 8යි. එතන තියෙන උපරිමයක්. ඕකේ. අන්තක් ගන්න x සමාන බිඳුවේදී y සමාන ඍණ 9යි. ඕකේ මෙතන හරහා යන්න ඕනේ මේක හරහා යන්න ඕන. ඊට පස්සේ y සමාන බිඳුවේදී x සමාන 3යි. හරි. එතනත් හරි. ආය මොනවද තියෙන්නේ? එච්චරයි. දැන් ශ්‍රිතේ ඍණ අනන්තයට ගියත් ධන අනන්තයත් එකටනේ යන්නේ. ඊට පස්සේ කල්පනා කරන්න ඍණයකට ඍණ පැත්තෙන් ආපුවම කොයි පැත්තද යන්නේ? ඍණයකට ර්ණ පැත්තෙන් ගියපුවම ධන අනන්තයට යනවා. එහෙනම් මෙහෙට යන්න ඕනේ යා. ඍණයකට ධන පැත්තෙන් එනකොට ඒක ඍණ අනන්තයට යන්නේ. එහෙනම් මෙහෙට යන්න ඕනේ ඒක. ඔය කාරණේ මැති. වදන්න මේ හැඩේ මෙහෙම වෙන්න ඕන. ඇයි ඒ ධන අනන්තයක්දී ඍණ අනන්තයක්දී එකටනේ යන්නේ? මෙයා මේ පැත්තට යන එක සාධාරණයි. මොකද මෙතනින් කැපෙන්නත් දෙපේ. ඕම වෙනවා ගන්න. අනිවාර්යෙන් පේනවද? ධනයකට ඍණ පැත්තෙන් එනකොට ඍණ අනන්තය යනවා. අනිත් පැත්තෙන් මේක එනවා. ධන අනන්තය යද්දී. කෙනෙක් අවබෝධද වැඩේ? දැන් ප්‍රශ්නයක් එනවා කොහෙන්ද කැපෙන්නේ කියලා තව එකක්. ඍණ අනන්තය හරි ධන අනන්තය හරි හරි x සමාන 5 බෙදීම 3 කියන්නේ කොහෙද? කල්පනා කරන්න. මේ බලන්න අන්න හරි සෝරි. පොඩි තැනක් තියෙනවනේ මෙතන. වැරදීමක් තියෙනවා දැක්කද? x සමාන 5 බෙදීම 3 දී මේක කැපෙනවා කියන ඇත්තනේ. ඇයි මෙතන හරහා යන්න දෙපේ? කෙනෙක් අවබෝධද? ලස්සනයි. අවමයක් ආවා. දෙපාර තුන් පාර අදින්න තියන්න එපා. එකපාර ගහන්න. ඊට පස්සේ මේක ධන අනන්තයට යද්දී එක කරා යනවා. දැක්කද? කැපෙන තැන අපි කලින් පරීක්ෂා කරලා ගන්නෙ. ඒක 5 බෙදීම 3යි. දැක්කද? ඒක තමයි මුලින්ම හොයන්න කියන්නේ ඔයාලට. ඒක ලකුණු කරලා තියන්න ඕනේ. හැබැයි ඔයා ප්‍රස්තාරේ ඇඳලා මේ පොයින්ට් එක හොයනවා නම් ඒකට ලකුණු දෙන්න කියලා කියන්න පුළුවන්ද අපිට? බෑ. තේරුණානේ? අනුපිළිවෙලට කරන්න ඕන ඕඩර් එකකට කරන්න ඕනේ. හරියම ලස්සන දැන් ගාන වෙනසක් තියෙනවා අවුලක් තියෙනවද? සුපුරුදු ගණන්. මේ ඔක්කොම ගණන් ටික විභාග ගණන් වල විවරණ සහිතව YouTube එකේ ප්ලේලිස්ට් එකක් විදිහට ඔක්කොම තියෙනවා. තේරුණාද? පිළිවෙලට කරලා ඒ වගේ අයේදී දෙන්නෙම මම දන්නවා විභාගයට ලියදී සමහර ළමයිට අඩුම තරමේ පාස් පේපර් ටික හරි කරලා තියෙන්න ඕනේ. තේරුණානේ? එතකොට ඔය ඔයාලා PO වල ප්‍රධාන ප්‍රශ්න 7යි, ඇප්ලයිඩ් වල ප්‍රධාන ප්‍රශ්න 7යි. කෙනෙක් අවබෝධ? අවුරුදු 15ක විතර ඔක්කොම විභාග ගණන් ටිකේ විවරණ සහිතව තියෙනවා. දැන් ඔයාලා කරන්න ඕනේ මේ කාලෙදී කරලා තියෙන අපේ රිවිෂන් එකේ තියරි වල තේරෙනවද? කරලා තියෙන ඒ වගේ හරියටම ඒවා නිවැරදිව ඉවරක් කරන්න. ඕක අවසාන කාලේ කරන්න තියෙනවා. එතකොට නිකන් බයයි. හැබැයි ඒ කාලෙ වෙද්දි කරලා තිබ්බොත් ඔයාට ස්පීඩ් මේක් කර හැකියි. දැන් ඔයා හිතන්නකෝ PO පේපරේ තියෙනවා කියලා. කම්බයින් මැත්ස් වල PO පේපරේ තියෙනවා කියලා හිතන්නකෝ. ඒ PO පේපරේ තියෙන දවසට කලින් දවසේ ඔක්කොම බැලුවා හැකියි ඔයාට. ගටක් එනවා අම්බාන්ට. කිනේ තේරෙනවද? එහෙනම් මේ වචන වැදගත්. මොකද ඊළඟ ඔය බල පැය භාගයවත් තියෙන්නේ. පැය භාගය වගේ තියෙන්නේ. පැය භාගයක්වත් නැහැ සමහර වීඩියෝ. තේරෙනවද? පැය භාගයේ නිකන් වීඩියෝ 10ක් බැලුවත් කී එන්නේ? පැය 5ක් නෙන්නේ. නේද? නිකන් ඒ වගේ දවස් 7ක් දාලා බැලුවා වැඩේ කොට. ප්‍රධාන ප්‍රශ්න පහට අදාළ ටික විතරක්. එහෙනම් මේ ටික ක්ලියර් කරලා ඉවරයක් කළා දාන්න. හොඳයි. මේකේ මොනවද ප්‍රශ්න තියෙනවද? තියෙනවද? එළගිරි. ඊළඟ ගන්නට යන්න. හොඳයි ළමයි දැන් මේක දීලා තියෙනවනේ අපිට. පරිමාව දීලා තියෙනවා. පරිමාව කියන එක හදන්න පුළුවන් නේ. 5r වර්ගය වෙනකොට 5r වර්ගය h. ඒක සමාන කීයද? 245යි 5. දැන් මම පුතාලා දන්නා මේක දෙන්නෙම ඇයි කියලා. විචල්්‍ය දෙකක් තියෙනවනේ. විචල්්‍ය දෙක අතර සම්බන්ධය h යුක්ත කරගත්තා නම් හරි මොකද දීලා තියෙන්නේ බව පෙන්වන්න තියෙන්නේ r ගේ.
වැඩි වෙලාවක් යන්න එපා මේ ගන්න. මේ කියනවා h කියන්නේ මොකද්ද? 245යි. බෙදීම 25යි r වර්ගය කියලා. කියන එක අවබෝධද? පහේ වගේද? 4යි 49යි. පහේව 5යි. අවබෝධද? ඊට පස්සේ මෙයා කියනවා පෘෂ්ඨ වර්ග බලය මොකක්ද කියලා. ඔයා දන්නා මේකේ පෘෂ්ඨ වර්ග බලය කියන්නේ 5r වර්ගය. ඒ වගේම දෙකක් තියෙනවා. අඩු වෙන්න ඕනේ 5r වර්ගයක් එතනින්. මොකද එතන සිදුරක් තියෙනවා. ඊට අමතරව මේ වක්‍ර පෘෂ්ඨයේ වර්ග බලය 25rh 2.5 අර වෙනුවට 5r h කියන එක අවබෝධමයි පුතාලට. හරිම සරලයි. මෙතනින් එනවා 25යි 20 50යි 51 කරනවා 49ක්. 5r වර්ගය. yes. මෙතන එනවා 10ක් 5r h කියන්නේ 49ට 5r වර්ගය. rට r කැපෙනවා 5 එකක් කැපෙනවා 2යි. මේකේ ලස්සන දෙනවා s කියන කෙනා. දැන් ඔබ තේරෙන්න ඕනේ හරිම easy 49ක් 5r වර්ගය ධන 49ව 2ක්. 2 යට r ඔහොම වෙන්නේ නේ. මේකෙන් 49ක් 5 කියන එක එළියට ගන්නවා. මොකද බව පෙන්නන්න තියෙන එකේ 49ක් 5 එළිය තියෙන්නේ. r වර්ගය යට 2යි r. අවබෝධද? අවබෝධ වෙන්න දෙයක් නැහැ. බව පෙන්නන්න තියෙන්නේ ඕක. කරකලා කොහෙන් හරි ගත්තා එක. දැන් මේ තියෙන්නේ O level දැනුමනේ. සාමාන්‍ය පෙළ දැනුම. ඊට පස්සේ මේකෙන් කියනවා s අවම වීමට අපි ගන්නවා ds යට dr කියන එක. 2යි r ඍණ 2 යට r වල වර්ගය. ඕකේ. මේකෙනුත් ගන්න දෙකක් එළියට 98ක් 5 r ඝනයට ඍණ 1 බෙදීම r වර්ගය කියලා එනවා. දැන් ඕකෙන් එනවා ds යට dr කියන එක වේගවත් නිවැරදිව කරන්නමයි පුතාලා. r ඍණ 1 r වර්ගය ධන r ධන 1 යට එනවා r වර්ගය කියලා. ds යට dr කියන එක බිඳුවයි. එහෙනම් r ඍණ 1 සමාන බිඳුව වෙනවා r සමාන 1යි. අර ඒ සමාන 1යි තමයි ඔක්කොම වෙන්නේ. හැබැයි අපිට එකපාර කියන්න බෑ. අවම වෙනවද උපරිම වෙනවද? ඒ හින්දා අපි ලකුණු පරීක්ෂා කරන්න ඕනේ. එකට වඩා අඩු වෙන අවස්ථාවේ සහ වැඩි වෙන අවස්ථාවේදී අපි බලනවා කවුද ds යට dr කියන කෙනා. මොකද වෙන්නේ? r කුඩා 1 වුණොත් මොකද වෙන්නේ? ඔයා දන්නා මේක ඍණ වෙනවානේ. මෙයා කොහොමද දන්නනේ පුතේ? මෙයාලා ධනයි. මෙයාලා ධන ඒවා. මේකත් ධන එකක්. මෙයා මොකද වෙන්නේ? කුඩා වුණු ගමන් ඍණ වෙනවා. මේකෙදි මොකද වෙන්නේ? r එකට වඩා වැඩි වුණු ගමන් ධන වෙනවා. එහෙනම් ඍණ වෙනවා කියන්නේ මෙහිම අනුක්‍රමණයක් මෙහෙම එකක්. එහෙනම් r සමාන 1 දී මොකද වෙන්නේ? s අවම වේ අහලා තියෙනවද බලන්න? අවම s අහලා තියෙනවද? නැහැ. අවම s ඇහුවනම් r සමාන 1 දාලා මෙන්න මේකෙන් අවම s ගන්න. කී දෙන්නේ එතකොට? 1 දාන 2යි කියන්නේ 3යිනේ. 3 වරක් 49 වෙන්නේ කීයද? 147යි 5. තේරෙනවනේ? එහෙනම් වර්ග බලය අවම වර්ග බලය කීයද? 147යි 5. අහලා තියෙනවද? නැහැ. ලියන්න ඕනද? නැහැ. වෙලාව අපරාධය. ඒ හින්දා පරිස්සම් කරගන්න වෙලාව කියන එක තප්පරයක් පාසා මාර විදිහට වැදගත්. තේරුණා නේ? හොඳට මහන්සි වෙන්න වැඩේ කොට දාගන්න.